ආයිබෝවන් හෙළගුරුකම් TV YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. සබ්බ පාපස්ස ගාථාවෙන් කළ හැකි විශ්වකර්ම ගුරුකම් පිළිබඳව පළ කර තිබෙන දෙවෙනි වීඩියෝව පැහැදිලි නොමැති නිසා එම වීඩියෝවේ විස්තර සහ තවත් ක්‍රම කිහිපයක් මෙම වීඩියෝ එකෙන් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම කියන්න කැමති මෙම සබ්බ පාපස්ස ගාථාවෙන් ගුරුකම් කිරීමට කිසිම ගුරුන්වහන්සේ කෙනෙක් අවශ්‍ය වන්නේ නැහැ. මෙම ගුරුකම් සියල්ලම තමන්ටම කරගන්න පුළුවන්. මෙම ගුරුකම් කරන තැනැත්තා පිළිපැදිය යුතු දේවල් කිහිපයක් තිබෙනවා. ඒවා අවසානයේ කියල් දෙන්නම්. එහෙමනම් අපි වීඩියෝ එකට යමු. මෙම සබ්බ පාපස්ස අකරනම් ගාථා රත්නයෙන් මෙලොව කෙනෙකුට කළ නොහැක්කක් නොමැත. ඔබ ගමනක් යන විට මේ ගාථා රත්නය 7 පාරක් සිහි කරලා පපුවට පිඹ ඕනෑම ගමනක් යන්න ඔබගේ සියලු කාරණා ඉෂ්ට වෙනවා. ඒ වගේම ඔබට පුරා කූඹියකුගෙන්වත් කරදරයක් සිද්ධ වෙන්නේ නැහැ. කාලයක් පවතින දද කුෂ්ඨ රෝග තියෙනවා නම් රන් තැඹිලි ගෙඩිය කපා එම වතුරට උදෑසන හිරු පායාගෙන එන විට හිරුට නමස්කාර කරලා හිරුට මුහුණ දී මෙම ගාථා රත්නයෙන් 324 වරක් මතුරාගෙන දද කුෂ්ඨ තියෙන ස්ථානය හොඳින් සෝදන්න. මෙසේ දින 7ක් කරන්න සුව වෙනවා. රන් තැඹිලි නැත්නම් නිකන් තැඹිලි වලට කරලා බලන්න. ඊළඟට අකීකරු දරුවන්ට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අයට මෙම ගාථාවෙන් තැඹිලි හෝ පිරිසුදු වතුරට 108 වර බැගින් මතුරලා දින 90ක් බොන්න දෙන්න. ඒ වගේම නිතර ලෙඩ රෝග හට ගන්නවා නම් ඕනෑම ලෙඩ රෝගයක් සඳහා පොල් තෙල් ස්වල්පයක් අරගෙන අමුකහ ස්වල්පයක් ගලගා දාලා මෙම ගාථාවෙන් 1108 වර හෝ 324 වර මතුරලා ගන්න. කය ඇතුලෙන් හටගන්න රෝග සඳහා පිරිසිදු වතුරට මතුරලා බොන්න දෙන්න. ඕනෑම ලෙඩක් සුව කරගන්න පුළුවන්. ඊළඟට සොරකුගෙන් සතුරකුගෙන් ඕනෑම දරුණු සතුකුගෙන් ඔබට කරදරයක් වේ නම් මෙම ගාථාව හැකි තරම් සිහි කරන්න. මෙම ගාථාව මන්ත්‍ර ශාස්ත්‍රයේ සඳහන් වෙන්නේ කෙනෙකු මෙම ගාථාව 108 වර බැගින් සෑම දිනකම උදේ සවස ජප කරන්නේද ඔහුට 7 අවුරුද්දකින් හිරු සඳු දපනය කරන්න පුළුවන් බවයි. ඒ වගේම ඔබට දැන් තිරේ දිස්වෙන සබ්බ පාපස්ස යන්ත්‍රය රන් හෝ රිදී හෝ තඹ පතක හෝ පුර පොහෝ දිනක සුබ නැකතකින් නිතර බැඳුම් පිදුම් කරන බෝධීන් වහන්සේ නමක් ඉදිරිපිට මල් අස්න සාදලා නා පිරිසුදු වී සුදු පිරුවට ඇඳ යන්ත්‍ර විද්‍යානුකූලව යන්ත්‍රය ඇඳ බෝධි පූජා පවත්වලා 3 සූත්‍රය කියා මෙම ගාථාවෙන් දස දහස්වර ජීවන් කරලා කරපලඳින්න තමන්ගේ වචනයට අවනත නොවන කෙනෙක් මුළු 3 ලෝකයේම නොමැත. ඕනෑම ග්‍රහාපලයක් වේද මෙම යන්ත්‍රය කර පැළඳීමෙන් දුරු කරගන්න පුළුවන්. ඒ වගේම ඔබගේ නිවසේ වෙළඳ ව්‍යාපාරික ස්ථානයේ බුදු පහන ළඟින් මෙම යන්ත්‍රය තැන්පත් කරලා උදේ සවස මල් පහන් සුවඳ දුම් පූජා කරලා බුදුන් වැඳ පන්සිල් අරගෙන අවසානයේ මෙම ගාථාව 7 පාරක් කියන්න. අන වින පොඩි වින හදිහූනියන් වදින්නේ නැහැ. යක්ෂ භූත ප්‍රේත පිසාච දෝෂ ඇතනම් ඒවා දුරු වෙලා ජය සතුට සෞභාග්‍ය උදා කරගන්න පුළුවන්. මෙම ගාථාවේ සත්‍ය බලන්න ඕන නම් නොපෑගුණු වැලි හෝ ගල් දහස්වර මතුරලා මාළු අල්ලන වලකට දාන්න. වරු 3ක් යනකන් මාළු අල්ලන්න බැරි වෙනවා. මෙම ගාථාව හොඳින් සිද්ධි කරගත් පසු දොර අගුල් පවා ඇරිය හැකි බව පරණ පිටපත්වල සඳහන් වෙලා තියෙනවා.
නඩු හබ දිනීමට නඩු අහන විට විරුද්ධ වාදියාගේ හෝ නඩුකාරයාගේ මූණ බලා හැකි තරම් සිහි කරන්න යුක්තිය දිනයි. පිරිසිදු රන් තැඹිලි තෙල්. ඒ කියන්නේ රන් තැඹිලි ගෙඩිය බිමට වට්ටන්නේ නැතුව කඩාගෙන උඩක තබා ලී උලකින් ලෙලි ගහලා ලී හිරමණයකින් ඒ කියන්නේ ලීයක් අරගෙන හිරමණය වගේ හදාගෙන පොල් ටික ගාලා අලුත් වළඳක තෙල් හිඳගන්න. ඊට පස්සේ යන්ත්‍රය ජීවන් කිරීමට කියල් දුන් විදිහට ඒ වත් පිළිවෙත් ටික කරලා ලක්ෂ වාරයක් තෙල්වලට මෙම ගාථාවෙන් මතුරන්න. මේ තනිව ජීවන් කරන්න අපහසු නම් තව 3-4 දෙනෙක් එක්ක හෝ ජීවන් කරගන්න. ඉතාමත් වටිනා මේ තෙල් වලින් කළ නොහැකි දෙයක් නොමැත. ඔබ අහලා ඇති කොණ්ඩදෙණී හාමුදුරුවෝ පහනක් පත්තු කරලා පහන දෙස බලාගෙන ඉන්න කියලා මිනිස්සු ගල් කරපු කතන්දරේ ඒ වගේ දේවල් මේ තෙල් වලින් කරන්න පුළුවන්. ඉතින් ඒ දේවල් අපි ඉදිරියේදී ඔබට කියල් දෙන්නම්. ඉතින් මේ විදිහට ජීවන් කරගත්ත මේ රන් තැඹිලි තෙල් සුරයකදා පළඳින්න නළලේ පපුවේ උරහිස් දෙකේ මේ තෙල් ගාගෙන ඕනෑම බියකරු ස්ථානයකට යන්න. ඒ වගේම එම තෙල්වලින් ස්වල්පයක් පහනට දමා බෝධීන් වහන්සේට පූජා කරලා ඕනෑම පැතුමක් කරන්න එය ඉෂ්ට වෙනවා නියතයි. මෙම සඳහන් කළ ක්‍රම අප විසින් අත්දුටු ක්‍රමයි. ඉතින් මෙම ගාථාවෙන් ප්‍රයෝජන ගන්න ගැහැණු පිරිමි ඕනෑම කෙනෙකුට පුළුවන්. හැබැයි මෙම ගාථාරත්නයෙන් නියම ප්‍රතිඵල ලබා ගන්න නම් සිල්වන්ත ගුණ යහපත් පුද්ගලයෙක් විය යුතුයි. ඒ වගේම බුදුන් වැඳ පන්සිල්ගෙන ජප කිරීම කරන්න. ඒ වගේ මතක තබා ගන්න මෙයින් ගුරුකම් කරන තැනැත්තා පස්පවින් වැළකී අඩුම පන්සිල් පද 5වත් රකින්න ඕන. ඒ වගේම මෙහි සඳහන් කළ යන්ත්‍රයෙන් හෝ ජීවන් කරගත්ත රන් තැඹිලි තෙල් වලින් නියම ප්‍රතිඵල ලබා ගන්න ආතුරයාද පස්පවින් වැළකී සීලාදි ගුණයෙන් සිටිය යුතු බව ආතුරයාටත් කියන්න. ඉතින් මෙම ගාථා රත්නය නිතර උදේ සවස 7 වරක් හෝ කියන්න. ඔබේ දරුවාටද මෙම ගාථා රත්නය කියන්න පුරුදු කරන්න. මෙයින් ලැබෙන ගුණ අනන්තයි අප්‍රමාණයි. එහෙමනම් වීඩියෝව අවසානයේ ගාථාව ශ්‍රවණය කරමු. මෙම වීඩියෝයින් ඔබ දැනුමක් ලබා ගත්තා නම් channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. එතකොට අපි දාන වීඩියෝ එකක් එවලේම ඔබට නරඹන්න පුළුවන්. ඉතින් like එකක් දාන්න, ඔබගේ අදහස් කමෙන්ට් කරන්න, තවත් අයට දැනගන්න ෂෙයා කරන්න. එහෙමනම් නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සෑම කෙනෙකුටම තෙරුවන් සරණයි. අපි දැන් ගාථාව ශ්‍රවණය කරමු. සබ්බ පාපස්ස අක්කරණං කුසලස්ස උපසම්පදා සතිච්ච හරියෝ දපනං ඒතන් බුද්ධාන ශාසනං